අපිට ගෙදරන පාර හොයාගන්න පුළුවන් වුණොත් මේ වීඩියෝ එකට. මේක පෙරලා දෙන්න ජීවිතේ පළවෙනි වතාවට ඒවට කියන නම අපිට කියන්න බෑ මම හයික් නෙමෙයි හිකි. ජීවිතේ ජයගත්ත මං අද. ඔයාලත් එන්න අපිත් එක්ක. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් ගොඩම ගොඩ කාලයකට පස්සේ මං හිතුවා ඔයගොල්ලොත් එක්ක vlog එකකින් හම්බෙන්න ඕනි කියලා. ඒ අපේ කැම්පස් එකේ යාළුවෝ කට්ටියක් එක්ක අපි ගියා දුර ගමනක්. ඉතින් මේ දුර ගමනේ වෙච්ච ලස්සන දේවල් බෙදා ගන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් අවසානයේ වෙනකම් රැඳලා ඉන්න මේ vlog එකේ මොකද වෙන්නේ කියලා බලන්න. සත්‍ය බොහොම කටුකයි. අගුන් සින්දුව හිත පිරෙන්නේ නැහැ කුමරුනි ඔබලගේ ඉන්න. හිත පිරෙන්නේ නැහැ කුමරුනි ඔබලගේ ඉන්න. One eternity later. එහෙනම් පැය 5කට පස්සේ අපි කොහෙද මේ අවිල්ල තියෙන්නේ? ඉතින් ওই විදිහට පාන්දර 2යි ගාන වෙනකොට අපි බණ්ඩාරවැල ළඟා වෙලා අපි මුලින්ම කරේ අපේ යාළුවාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු එක. ඒ වෙන කොහෙවත් මේ බණ්ඩාරවැල ටවුන් එක මැද්දේ. Happy birthday dear Achana. Happy birthday to you. හලෝ බණ්ඩාරවැල හන්දියේ කේක් කපන්නේ. ඉතින් ওই විදිහට කේක් කාලා කේක් කවලා අපි පිටත් වුණා අපේ යාළුවගේ ගෙදර යන්න. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. A few moments later. ඉතින් පාන්දර 2යි ගාන වෙච්ච නිසා අපිට යනකොට අපිට පික්නික් එකක්වත් දාගන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් අපි පියාජෝ එකේ නැගලා ඔක්කොම දෙනා හිමින් ගියා. ඉතින් ඒ පැත්තට ටිකක් හඳු වැඩි නිසා අපි ඉතින් ටිකක් යනවා ආයි ටිකක් බහිනවා ඊට පස්සේ ටිකක් දුර පයින් යනවා අන්න ඒ වගේ ගමනාන්තයක් තමයි අපිට වෙලා තිබුණේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මූ ප්‍රැක්ටිස් එකක්ද දෙන්නේ ඇල්ලේ වෙලාව පාන්දර 2:00යි. අපි මේ කොහෙද ඉන්නේ? බණ්ඩාරවැල. බණ්ඩාරවැල අපිට හයික් ඕනේ. මොකද ගෙදර ගියාම ඇති හොඳටම ඇති. අපි කඩේ යන්නේ. මේ යන ගමන් කැලේ යන්නේ. ඊටමත් භයානක කාල සීමාවකට පස්සේ අපි ආවා අත්සලගේ ගෙදරට. දැන් වෙලාව පාන්දර 2:35යි. අපි දැන් බඩු බාන්නේ. Happy birthday to you, happy birthday to you, happy birthday to you. 8-2. Hello, good morning. අපි කීවත් ගන්න යන්නේ. ඊළඟට කොහෙද යන්නේ? ඉතින් ඔන්න ඔය විදිහට අපි බහුවදා උදේ නැගිටලා ඇල්ල බලා පිටත් වෙන්න සූදානම් වුණා. ඉතින් ඔන්න අපි දැන් ඇල්ල බලා පිටත් වෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. හලෝ අපි යන මාර්ගය හැමතැනම මාර්ග බාධකනේ. සුබම සුබ වාසනාවන්ත උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. දක්ෂින්දු ජ්‍යොතිෂවේදීතුමන් අද අපත් සමගින් එකතු වෙනවා අපේ පලාපල කියන්නට. ඉතින් ඔබතුමා මොකද්ද ඔබතුමාගේ ලග්නය පිළිබඳව කියන්න තියෙන්නේ? මගේ ලග්නය ගැන මට කියන්න තියෙන්නේ මගේ ලග්නය ඇවිල්ලා දනුනේ.
ධනු කියන්නේ ඇවිල්ලා භාගයක් මනුෂ්‍ය සහ භාගයක් සත්ත්ව ලග්නයන්. එහෙමයි. ඔබතුමත් එහෙමයි. ඒත් එක්කම තමයි අද ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදිනී ඍතු ආකර්ෂ අපත් සමගින් එකතු වෙනවා වෘෂභ ලග්නය පිළිබඳව කතා කරන්නට. ඔබතුමියගේ දැක්මට අනුව වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය ගෙවෙන්නේ කොහොමද? මේ සතිය ඉතාම කාර්යබහුල සතියක්. ඇත්තටම ප්‍රේම සබඳතාවන වැඩිපුර අවස්ථාවක් සතියක්. ඒත් එක්කම තමයි ජනප්‍රිය ජ්‍යොතිෂ්‍යවේදිනී කවුද අපේ පසින්දි සිල්වා මැතිණිය අපත් සමගින් එකතු වෙනවා. ඔබතුමියට කියන්න පුළුවන්ද කටක ලග්නය හිමියන්ට මේ සතිය ගෙවෙන්නේ කොහොමද කියලා? කටක ලග්න හිමියන්ගේ කටින්ද මේ සතිය වර්ධිනවා. හරිද? කටට ගොඩක් අපලයි. කට නැවතත් ලබන සතිය හමුවෙනතුරු ඔබ සැමට සුබදායි සතියක්. හොඳයි එහෙනම් අපි ඇල්ලබලා පිටත් වෙන්න පාරට ඇවිල්ලා ඉන්න බස් එක බලාපොරොත්තු වෙන්. දෙමුද මේ බස් එක මොකද්ද? දෙමුද නෙමෙයි. කවුද? අචල වැලිමඩ බණ්ඩාරවල බස් එකේ. ඕකේ. එහෙනම් ඇල්ලිදි වැල්ලිදි හම්බ. ඔන්න ඉතින් ওই විදිහට බණ්ඩාර වෙලා හන්දියට ගිහිල්ලා කිතල් ඇල්ල බස් එක අරගෙන අපි ගියා හීලොය රේල්වේ ස්ටේෂන් එක ආවට. අපි එතන ඉඳන් අපේ ගමනේ ආරම්භය පටන් ගත්තා. දක්ෂි නැවතිලා ඉන්නවා මෙතන කොතනද? මෙතන කොතනද මන්දා මේ කඩේ ගාව ඩවුන් හිල් බලවත් වෙන්න බා. ගාව අපි නැවතිලා ඉන්නවා. දක්ෂිද? අපි ලවන්නකින් ආවම ලවන්න මොකද හිතෙන්නේ මේ ගමන ගැන? ඇත්තටම යනවද නැද්ද කියලා තමයි හිතන්නේ කරමින් ඉන්නේ. ඒ වුණාට අපි මම කැමති නෑ මේක මේ නවත්තන්න කොහොම හරි උඩටම බාසි වාර මොකද හිතෙන්නේ? අම්මේ හලෝ ඉවර තාම පටන් ගත්ත විතරයි. ඔයාලත් එන්න අපිත් එක්ක අල්ල උඩට යන්න. තව චුට්ට වෙලාවයි තියෙන්නේ කියලා මේ එක්කෙනෙක් කිව්වා අපි දන්නේ නැහැ චුට්ට වෙලාවද කියලා කමන්නේ. සත්‍ය බොහොම කටුකයි. දැන් බයිනවා. දැන් ඇල්ලවල්ලිය දැන් වැල්ල බලන්න යන්නේ. බෝලේ කෙන පාපත්. ටානියා අපි අමාරුයි කියලා නවතිනවද? කවදාවත් පස්ස ගහනවද? නොනැති ඉදිරියට. යා. උඹලගේ උඹ ගාන්න අතර ගෙලින් වයිබ්‍රේට් වෙලා මේ යන්න. මේ අපිත් එක්ක තව ළමයි දෙන්නේ කා මිසින්ද? ඒ ළමයි දෙන්න හලෝ මේ කොටරිලා ලව් කරමු. හලෝ දේව ටීටි දාන්න නැතිව මේක. අනේ. ඔක අත විතරේ බලපං යන්නේ. දිලා දිනු මේවා. එන්නෝ ගන්නක තමයි නම. ඇයි පදින්නේ අමාරුද? එන්න වරේ ටානියා අපි දැන් කොහෙද බුද්ධිලි ඉන්නේ? අපි දැන් ඉන්නේ ලස්සනම තැනක. හරි මහන්සි හරි අමාරුයි. ඔයාලා මං හිතන්නේ ඔයාලා මේ වගේ ලස්සන තැනක් ලංකාවෙන් පිට කොහෙවත් ඔයාලට දකින්න පුළුවන් වෙයි කියලා. අපි ඉතින් අර කෙට්ටු නිසා අපි ඉක්මනට ආවා. මම විනාඩි 25න් නැග්ගා.
මට සිරි අඩ රස්සන අනේ අපේ අයියා තානියා හායි කියන්න ඒ බලාගෙන ජීවිතේ ජයගත්ත මං අද. ඌ වීඩියෝ කරනවා. කන්ද උඩට ඇවිල්ලත් ආදරෙන් වෙලෙන තෙමිවල හොඳයි එහෙනම් අපි අද ඇවිල්ලා තියෙන කොහාටද ඉස්සල වීඩියෝ එකෙත් ඇල්ල පෙන්නවා ඉතින් දැනුත් ඇල්ල පෙන්නනවා දැන් අද නම් දැන් වෙලාව හවස 6යි අපි දැන් තමයි කිටි සීතලේ නාන්න කියලා කල්පනා කරන්නේ ඒක සීතල බලලා තමයි නාන්න වෙන්නේ මේක පාන් කියා ගන්න බෑ අපිට බෑ බැස්සට පස්සේ පාන් කියන්න පුළුවන් වුණොත් අපි ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් නැත්නම් පොඩ්ඩක් අපිට හෙට තමයි ඔයාලට වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන් එහෙනම් නැවත හමුවනතුරු සුවදායි මොහොතක් බයි 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 ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා මේ දැන් වෙලාව හරියටම 7ට විනාඩි 5යි ජීවිතේ පළවෙනි වතාවට මේ මහා කැලෑවක් මැද්දේ රැහ මේ වගේ මිත්‍රාදීන් පිරිසක් සමග ඉන්නේ ඉතින් දෙමුතුවාට මොකද හිතෙන්නේ මේ මහ රැය මේ ගෙවන මේ ඇත්තටම මේ මොහොත ගැන මේ වෙලාවේ මම බලපු ගොඩක් හොල්මන් චිත්‍රපටි මතක් වෙනවා ඒ ගැන මටත් මතක් වෙනවා මේ අපිට ගෙදරට පාර හොයාගන්න පුළුවන් වුණොත් මේ වීඩියෝ වැටෙයි. අනිවාර්යෙන්. ඉතින් අපි බලමු කොහොමද යන්නේ කියලා. ඇත්තටම මේ වෙලාවේ වටේම කළුවරයි මුකුත් නැහැ. ඈත ගෙවල් ටිකක් පේනවා. මේවා ටිකක් තියෙනවා විතරයි. ඉතින් අපි බලමු කොහොමද අපි යන්නේ කියලා. එහෙනම් අවසානයේ වෙනකන් රැඳී සිටින්න. හලෝ ඔමිනි යන්න එපා මේ තව කට්ටිය හිර වෙලා. නෑ යන්. මං එනවා. බෑ නා පෙනහති නය හරි ආවොත් ඉතින් රැට තමයි ආතල් කියන්නේ ජීවිතේ පළවෙනි වතාවට මහ රෑ කැලෑවක් මැද්දේ යන්නේ ඇත්තටම කිව්වොත් කෙලින් එහෙම අපිට වීඩියෝ ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් නැහැ රිතු මොකද ඔයාට හිතෙන්නේ අනේ ඇත්තටම මේ හරි සතුටුයි. රෑ ගමන සරහයියෝ මේ හොඳට සද්දයක් හුන් කන්න එන්න පරිසරය හරිම සාමකාමී කියන්නේ දන්නවා අපිට දැන් ඔක්කොම තේරිලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අද විතරක් නෙවෙයි හෙට දවසෙත් අපි තව ගමන් කීපයක් යන ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් ඒ යන බලාපොරොත්තුෙන් අපි බලමු. හලෝ කට ඇතුළේ කට ඇතුළට මොකෙද ගියා? ඉතින් රෑ තමයි මේ රෑ තමයි හයික් යන්න ඕන. හයික් යන්න හොඳ. ඇත්තටම හයික් නෙමෙයි මේවට කියන්නේ හිකින් කියලා කියන්නේ. හලෝ මේවට කියන නම අපිට කියන්න බෑ හයික් නෙමෙයි හිකි. ඉතින් අපි සද්ද කරන්නේ නැහැ. මේ හරි ෂෝක් හලෝ මේ රෑ ගමන් ඇත්තටම හයිකින් එක මරු. මරු අපේ ජීවිතේටවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් අපිට සිද්ධ වෙයි කියලා. ඉතින් අපේ ළමයි බය වෙලා ඉන්නේ. 9 දිනක් ටීම් එකේ හිටියට දැන් ඔක්කොම බය වෙලා ඉන්නේ. නවයේ නපුරුයි කියලා කියනවා. ඒ නිසා පෙන හතේ ණය එයිද අපි දන්නේ නැහැ. ඉතින් ඒ හැමෝගෙම පැමිණීම බලාපොරොත්තුෙන් අපි දැනට සමුගන්නවා. එහෙනම් අද රැට නැවතත් හම්බ වෙමු. එහෙනම් සුබ රාත්‍රියක් සන්ධ්‍යාවක්. බයි බයි. හලෝ පා. One eternity later. ඉතින් ඔන්න එදා දවස් ඉවර වෙලා අපි පහවදා ගියේ පට්ටි පොළට. හලෝ මගේ රත්තරන් යාළුවනේ අපි යනවා අපි කොයිද යන්නේ මේ අඹේවැල පාරේ යන්නේ. අපි මේ පට්ටිපොළ පාරින් ඉඳන් අඹේවැලට යනවා. මොකටද අපි අඹේවැලට යන්නේ? හරක් කුකුව. මේ කොහෙද යන්නේ? අනේ
අඹේ වෙල යන්නේ? අපි අඹේ වෙල යන්නේ නුපුන්ගේ යාළුවෝ හොයන්න. ඔයාලත් එන්න අපිත් එක්ක අඹේ වෙල යන්න. පට්ටි පොලට ආවනේ. ඉතින් අඹේවල රෝඩ් එක චුට්ටක් ඇවිදලා එන්න. එහෙනම් ඉතින් අපි මේ වෙලාවේදී මෙල්බන් බිස්කට් එකක් තමයි කන්නේ. හැබැයි අපිට මේක මෙල්බන් එකෙන් අනුග්‍රහයක් දුන්නේ දුන්නේ නැහැ. අපි මේ නිකන් ඉතින් ආසාවට ගත්ත කන්න. එහෙම සීතලක් නැහැ. ඒ වුණාට ඉතින් අපිට සීතලයි. අපිට සීතලයි. මොකද අපිට සීතල දරා ගන්න බෑනේ. ඔව් ඒක ඒකනේ මාල හිත ඒ කියන්නේ අපි බබාවත් vlog එකේ වෙන්නමද? මේ ඉන්නේ අපේ කවුද මගේ සුදු මහත්තයා. හරි. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ පිටිපස්සෙන් එනවා අපේ චානි දකි. එහෙනම් see you soon bye. ඔන්න එක තියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි හෙමින් යනවා ලොකු දඩාර ගස් මැද්දේ. මේ ඉන්න අපේ තානියා. ඉතින් මේ විදිහට අපි ඇවිල්ලා තියෙනවා. අතකන් අපි මොන හරි කියනවා. ඵලයන් බා මේ වීඩියෝ ගන්න කොන්න කත. ඉතින් අපි මේ වෙලාවේ අපි මේලා TikTok එකක් කරා නම් හොඳයි කියලා මට හැඟීමක් මට තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම මේ පරිසරය හරිම ලස්සනයි. අපි අනිවාර්යෙන් TikTok එකක් කරන්න ඕනේ. එහෙනම් අපි TikTok එකක් කරලා එන්න. Okay bye. ඉතින් ඔන්න ඒ ASCII අපේ යාළුවන්ගේ විශේෂ දක්ෂතා පෙන්වන අවස්ථාවත් අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ගියේ සත්බුදු පිළිම තියෙන කන්ද උඩ තියෙන පන්සලට. ඊට කලින් අපේ දන්සලට අපි ගිහිල්ලා අපි සෞඛ්‍යන්ද එකක් බීලා තමයි අපි ගියේ සත්බුදු පිළිම ඒ පන්සල බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට දවස් 3ක අපේ ගමනේ අවසානයේ ටික ළඟා වුණා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ආපහු බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එතනින් පස්සේ අපි ගත්තා කොළඹට එන්න බස් එක. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි අපි නිවෙස් කරා පිටත් වෙන්න සූදානම් වුණා. එහෙනම් vlog එක ඉවරයි. දැන් අපි හොඳට නිදා ගන්නවා. එහෙනම් උඹ බය ආදරේ.